කික් එක ඉවරයි. දැදලද? මුට්ටිය විඳුණක් කමක් නැහැ නංගී. උඹ hina වෙලා ඉන්නවනේ. කරන මොඩකම් වලට සැරවැල් කරාට මම වාට ආදරෙයි. අම්මලා බැන්නට දරුවෝ තරහ වෙන්නේ නැහැ. මම මටේ කියලා ඉතුරු කරගෙන ඉන්නේ මගේ පණ විතරයි. පොඩ්ඩයි උඹේ වෙනුවෙන් මට ඒ පණ උනක් දෙන්න පුළුවන්. තේරුණාද? කොමුදල්ලතෝ මේ වගේ දරුවෝ දකින්නකොට මව් දෙමව්පිය හැටියට අපිට කික් නේද? ඔබට කික් නැද්ද? කික්ද නැද්ද? කික් නේදලත? කික් ගගන් මුණුපුර ඉදුල් කරනවා. दिल को देखो तेहराना देखो लतो बोले मारेंगो दिल को देखो तेहराना देखो. Pesan tanya. Apa? Ini wedding ko. අරක. ඒක මම ලොක්කට කියලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. උඹ හෙට උදේ 9 මාර වෙනකොට ඉල්ලේ ඔෆිස් එකේ ඇඩ්මිට් වෙලා ලොක්ක හම්බයන්. හරිද? මොනවා හරි තිබුණොත් මට කෝල් එකක් ගන්න. බැලන්ට වැඩේ හරි. එන මං ගිලනවා සන්ත. හරි. ලොකු. ඔයා කොහොමද මිස්ටර් රෝහන් වඳුරන්නේ? රෝහන් කිව්වේ අද ඔයාව හම්බෙන්න මෙහෙට ආවේ. රෝහා මිනිහා මාත් එක්ක වතාවක් හිරේ ඇඩ්මිට් වෙලා හිටියානේ. හිරේ? ඒ මොනවා කරලාද? මේ බල්ලෙක් කොරකම් කරලා. බල්ලෙක්? ඔව් මෙන්න මෙච්චර සයිස් බල්ලෙක්. බල්ල? ඌ මේ පුරණ බල්ලෙක් නෙමෙයි. රත්තරන් වලින් හදාපු බල්ලෙක්. බොරු කියන්න එපා ලොකු. අම්මලා උඹට බොරු කියන්නේ. මට නම් හිතා ගන්නවත් බෑ ලොකු. බබාෙන් දෙපා නංගි. මිනිහා උඹේ කුණු මොකුත් අවුස්සන්නේ නැහැ. මොකද මිනිහා ඉන්නේ කුණු වලක ඉඳලා. මිනිහා මට අවස නොඉඳිනා වැඳුම් වැඳා මිනිහාගේ වංහුන් මුකුත් උඹත් එක්ක කියන්න දෙපයි කියලා. මොන හේකට අද මෙහෙට ආවේ? දඩයක් දාගන්න බෑ. ඒ කිව්වේ? ණයක් ගන්න ණයක්. ඔයාගෙන්. මගෙන් නැතුව ඉතින් උඹෙන් ගන්නවා නම් ඔෆිස් එකේදීම ගන්න තිබුණානේ. ඉරිගාරද? ඔව්. ඉරි නැතුව. මං යනවා. නිදිමතයි. බබෝ. රෝහන් කාර්යය ගැන මුකුත් උඹ ඔය කාත් එක්කවත් කියන්න යන්න ඕනේ නැහැ. මොකද මිනිහට තියෙන්නේ උඹට තියෙන ආත්ම ගරුත්වයමනේ. උඹ ගිලෙන් දාගන්න.
මොනවද හොයන්නේ? නෑ මම මේ බැලුවේ නංගිට ඇද බාබු ගොරුබේ ගල් වල හැටියට පොළොවක් පැහිලාද කියලා. චේතනාව හොඳින් ඉඳ හැම වෙලාවෙම පිපිරෙන ඒවයි පැලෙන ඒවයි හොයන්න වෙන්නේ දැම්ම නෙමේ වසන්ත පස්සේ. බොරුවට ආයස තියෙන්නේ ඇත්ත උපදිනකම් විතරයි. අනේ මන්ද මොනවා වේද කියලා. උඹ ගෙට එනකොට දොර වහන් වරේ. නැත්තම් හෙට එළි වෙනකම් මේක හාස් ගාලා ඇරලා තියෙයි. මේ සීන් එකෙන් අපි කරපු කියපු හැම දෙයක්ම එළියට එනවා රෝහන්. ෂිට්. එහෙම වුණත් ඉතින් නැති වෙන්නේ උඹේ රස්සාව විතරයි. මට මගේ ජීවිතේම ෂුවර් නෑ අශේන්. ඇයි උඹ එහෙම කියන්නේ? මේකයි. අපි කරපු කියපුවා මාමට අහුනොත් මම ජීවත් වෙලා හිටියත් ජීවත් වෙලා ඉඳලා වැඩක් නැති ගානට මාව පත් කරන වශයෙන් ඒක අනිවාර්යයි. මිනිහත් දෙකක් උස්සලා හරි මේක යට ගන්න ඕනේ අන්න ඒ හිඳයි. එහෙනම් ඉතින් මුලින්ම ගොක්කොල තරම් හදන්න වෙන්නේ පබාට. ඊට වැඩිය ලේසි අපේ තරම් අපිම හදාගන්න එක. ඇයි? මම මේ කාරණාව උඹට නොකිය ඉන්න හිටියේ. ඒත් උඹේ ආරක්ෂාව ගැන හිතලම උඹ මේ කාරණාව දැනගෙන ඉන්න එක හොඳයි. ඒ මොකද්ද? පබා කියන්නේ සමගිපුර වසන්තක එකම නංගි. නෑ. කරන්න දෙයක් නෑ. මේක උඹේ මගේ දෙන්නගෙම මාරක ග්‍රහඵලයක් ගෙවන කාලයක්.